අයිබෝන් අද නීතිය ඔබයි මමයි වැඩසටහන යටතේ සලකා බැලීමට නියමිතව ඇත්තේ නීතිඥවරු සහ නීතිය පිළිබඳවයි. නීතිඥවරු ගත් කල මේ රටේ 1977 වසරට පෙර නීතිය වෘත්තීන් දෙකකට බෙදලා තිබුණා. එක වෘත්තියක් තමයි අද්වකාත්වරුන් හෙවත් ඇඩ්වොකේට්ස්ලගේ නීතිඥ සුදුසුකම. අනික එක තමයි ප්‍රොක්ටර් හෙවත් පෙරකදෝරු නීතිඥ වෘත්තිය. එහෙත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ වෙනස් කරලා සියලුම දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් වශයෙන් පිළිගන්නේ යෙදුණා. ඒ අනුව ඔබට දැනට හමුවන නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුයි කියලා කියන්නේ ඒ සියලුම නීතිඥවරුන් පත් කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසිනි. ඒ අනුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු වශයෙන් හඳුන්වනු ලබනවා. මේ සම්බන්ධයෙන් සලකා බලන විට නීති වෘත්තියේ යෙදීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිඥ වශයෙන් බඳවා ගැනීම දේ සිදුවිලා තිබිය යුතුයි. ඒ අනුව අපි සලකා බැලිය යුත්තේ නීතිඥවරුන්ට සහ සේවාදායකයින්ට යන අය අතර ඇතිවන සම්බන්ධතාවයයි. නීතිඥවරයෙකු අවශ්‍ය වන්නේ කුමන අවශ්‍යතාවයන් යටතේද, කුමන හේතුන් යටතේද? නීතිඥවරුන්ගේ අවශ්‍යතාවය මතුවන්නේ යම් ගැටුමක් නිරාකරණය කර ගැනීමටයි. ඒ ගැටුම් එදිනදා පෞල් ජීවිතයේදී තමාගේ නිවස තුළ ඇතිවන පවුලේ ආරවුල් සහ එතෙන් පටන් තමන්ගේ ඉඩමක් සම්බන්ධයෙන් වන ආරවුලක් සහ රජය සම්බන්ධයෙන් වන ආරවුලක් දක්වා විවිධ වර්ගයේ නීති කෘතීන් තියෙනවා. ඒ නීති කෘතීන් සියල්ල මගින්ම සිදුවන්නේ මිනිසුන්ගේ දැනට පවතින ආරවුල් නිරාකරණය කර ගැනීමයි. රජය හා රාජ්‍ය සේවකයින් අතරත්, රජය සහ ජනතාව අතරත්, ජනතාව සහ ජනතාව අතරත් විවිධ ක්ෂේත්‍රවලදී මෙම නීතිය යෙදෙනවා. පසුගිය වතාවේ මෙම වැඩසටහනෙන් සලකා බැලුවේ නීතියට යන්න අකමැති, අනේ මට නීතිය එපා කියන අයටත් නීතිය යෙදෙන ක්‍රමයක් ගැනයි. දැනට සලකා බලන්නේ මෙම නීතිය අවශ්‍යතාවය මතුවන විට නීතිඥවරයෙකුගේ සේවය කෙසේද ලබා ගන්නේ යන කාරණය පිළිබඳවයි. නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීමට නීතිඥවරයෙක් හඳුනාගත යුතුයි. මෙය තමා විසින් හඳුනා ගැනීම කළ යුතුයි. ලංකාවේ නීතිය අනුව නීතිඥවරුන්ට වෙළඳ මාධ්‍යයක් වශයෙන් සාමාන්‍ය මාධ්‍ය හෝ සමාජීය මාධ්‍ය තුළ කිසිසේත්ම තමන්ගේ සේවය දැන්වීම් කරණයට ලක් කළ නොහැකි. එනම් වාණිජ දැන්වීමක් ආකාරයෙන් හෝ වෙනත් ආකාරයකින් නීතිඥවරයෙකුගේ සේවය ලබා දිය හැකි බව කියමින් නීතිඥවරුන්ට කිසිම මාධ්‍යයක් ඔස්සේ දැන්වීම් කළ නොහැකිය. ඒ අනුව යම්කිසි අවශ්‍යතාවයක් ලත් පුද්ගලයා, අවශ්‍යතාවයක් ඇතිවන පුද්ගලයා නීතිඥවරයා කවුද යන්න සොයාගත යුතුය. ඒ අනුව සොයා ගැනීමේදී ඊට අපහසු කාර්යයක් වන්නේ තමන් ප්‍රථම වතාවට නීතිමය ප්‍රශ්නයකට මැදිහත් වී සිටින අයෙකුට නීතිඥවරයෙක් සොයා ගැනීමට ඇති අපහසුතාවයක් පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. නීතිඥවරු පත් කළ පසුව නීතිඥ වෘත්තිය මෙහෙයවනු ලබන්නේ නීතිඥ සංගමයක් විසිනි.
ඒ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමය යනුවෙන් හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් පළ කරනු ලබන නීතිඥවරුන්ගේ නම් ඇතුළත් නාමාවලියක් තිබෙනවා. ඒ නාමාවලිය බලලා නීතිඥවරයෙකු යම් සේවයකට යොදා ගැනීමට පුළුවන්කම තිබෙනවා. නොයසේ නම් තමා පුද්ගලිකව හඳුනන නීතිඥවරයෙකු මාර්ගයෙන්ද සේවය ලබාගත හැකියි. එසේත් නොමැති නම් බොහෝ අය හසුවන ප්‍රශ්නය නම් තැරැව්කාරයන් මගින් නීතිඥවරුන් අල්ලා ගැනීමේ ක්‍රමයයි. මේ සම්බන්ධයෙන් විවිධ අය ක්‍රියාත්මක වෙනවා. පොලිසිය සම්බන්ධ කටයුත්තකදී පොලිස් නිලධාරීන් සම ඇතැම් විට මේ ආකාරයට නීතිඥවරුන් හඳුන්වා දීමට අවස්ථාව පොලිස් නිලධාරීන්ට තිබෙනවා. පොලිස් නිලධාරියෙක් හඳුන්වා දුන්නත්, වෙනත් නිලධාරියෙක් හඳුන්වා දුන්නත්, වෙනත් පුද්ගලයෙක් විසින් හඳුන්වා දුන්නත් නීතිඥවරයෙක් ඒ ආකාරයට නීති සේවා ලබා ගැනීම සඳහා යොදා ගැනීම අනිවාර්යයෙන්ම වැරදි සහගතය. තැරැව්කරණය හෙවත් ටවුටින් යනුවෙන් හඳුන්වන්නේ මෙම ආකාරයට නීතිඥවරුන්ට සම්බන්ධතා ගොඩනගා ඒ නීතිඥවරයාගේ ලැබෙන ගාස්තුවෙන් නීතිඥවරයාට ලැබෙන ගාස්තුවෙන් යම් කොටසක් බෙදා හදා ගැනීමට ඇතැම් අය පෙළඹී සිටින තත්ත්වය යටතේ මෙම තැරැව්කරණය වූ කලී සම්පූර්ණයෙන්ම නීති විරෝධී දෙයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ඔබ වගකීමකින් කටයුතු කළහොත් නීතිඥවරයෙකු තැරැව්කාරයෙක් නොමැතිව ලබා ගැනීමට ඉඩ තිබෙනවා. ඒ අනුව නීතිඥවරුගේ සේවය ලබා ගැනීමට යාමේදී තැරැව්කරණය අනිවාර්යයෙන්ම අනුගමනය නොකළ යුතුයි. ඒ සඳහා නීතිඥ සංගමය විසින් නිකුත් කර ඇති නීතිඥ නාමාවලිය භාවිතා කළ හැක. එසේ කිරීම අවශ්‍ය වන්නේ තමා හඳුනන නීතිඥවරයෙකු තමාගේ සේවයට නොමැති අවස්ථාවකදී. තමාගේ සේවයට කැමැති සහ සූදානම්ව සිටින නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීම අනුව සලකා බැලීමේදී කාරණා දෙකක් ඉස්මතු වෙනවා. එකක් තමයි අධිකරණයේ සියලුම නීති කටයුතු කිරීම සඳහා එම නීතිඥවරයා බාරගන්නේද, එසේත් නොමැති නම් එම නීතිඥවරයා බාරගන්නේ එක්තරා කටයුතු ප්‍රමාණයක් ඉෂ්ට කොට අනිත් කටයුතු ප්‍රමාණය තවත් නීතිඥවරයෙකුට බාර දීමේ ක්‍රමය අනුවද. මේ ක්‍රමයට නීතිඥවරු යොදා ගැනීම ලේඛනගත නීතිඥවරු සහ ලේඛනගත නොවූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු වශයෙන් හඳුන්වනවා. එනම් registered attorneys at law සහ counsel එවත් උපදේශක මට්ටමේ නීතිඥවරයෙකුගේ සේවය ගැනයි මම කිව්වේ. උපදේශක මට්ටමේ නීතිඥවරයෙකු ලබා ගැනීමට අවශ්‍යතාවය වන්නේ ඉතාමත් බැරෑරුම් නීති ප්‍රශ්න සඳහාය. එසේ නොමැති අවස්ථාවලදීත් ඇතැම් විට ලේඛනගත නීතිඥවරයා වශයෙන් එම අධිකරණයේම කටයුතු කරන නීතිඥවරුගේ සේවය සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුගේ සේවය හෙවත් කවුන්සල්වරයෙකුගේ නීතිඥ සේවය ලබා ගැනීමට අදහස් කරන අයෙකුට තමා මුලින් සේවයට යොදවාගත් ලේඛනගත නීතිඥවරයා මාර්ගයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුගේ සේවය ලබාගත හැකිය. ඒ අනුව තමාගේ ලේඛනගත නීතිඥවරයා දන්නා හඳුනන හෝ සුදුසුයයි හැඟෙන නීතිඥවරයෙකුට උපදේශක මට්ටමේ කටයුතු ටික කිරීමට අවස්ථාව සැලසිය හැකිය. ඒ අනුව අපි සලකා බැලිය යුත්තේ කුමන අවස්ථාවලදී කුමන ආකාරයකට නීතිඥවරු සේවයට යොදා ගන්නේද යන්නයි. මෙහිදී ඉතාමත්ම වැදගත් වන කාරණය වන්නේ නීතිඥ ගාස්තුවයි. බොහෝ විට නීතිඥ ගාස්තුව පිළිබඳව මෙම පාර්ශ්වකාරයන් නොදන්නවා විය හැක. බොහෝ පාර්ශ්වයන් මෙම ආකාරයට කුමන ආකාරයකට නීතිඥ ගාස්තු ගෙවිය යුතුද යන්න දන්නේ නැත. ඒ තත්ත්වයට යටතේ නීතිඥවරුගේ සේවය ලබා ගැනීමේදී ඉතාමත් බැරෑරුම් ප්‍රශ්න මතුවීමට ඉඩ තිබෙනවා. ඒ බැරෑරුම් ප්‍රශ්න නම් ඇතැම් අවස්ථාවලදී නීතිඥවරු නොසිතූ තමාට දරා ගැනීමට
නොහැකි වූ මිල ප්‍රමාණයන් තමාගේ සේවය වෙනුවෙන් නියම කිරීමයි. ඇතැම් නීතිඥවරුන් මෙම සේවය සඳහා ඉතා අධික මුදල් අය කරන අතර ඇතැම් අය සාමාන්‍ය මුදල් ගාස්තු වශයෙන් අය කරති. ඒ ආකාරයට අර්බුදයකට මුහුණ පෑම වැළැක්වීම පිණිස හොඳම ක්‍රමය වන්නේ තමා නීතිඥවරයෙකුගේ සේවයේ අවශ්‍යතාවය අනුව ඔහු සමග කතා බහ කිරීමේදී එම නීතිඥවරයාගෙන් විවිධ වූ පියවරයන් සඳහා අවශ්‍ය නීතිඥ ගාස්තුව කුමක්දයි හරියාකාරව දැනගත යුතුය. එසේම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු තවදුරටත් එම කටයුත්ත සම්බන්ධයෙන් යොදා ගැනීමට අදහස් කරන්නේ නම් එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ ගාස්තු පිළිබඳවද නිශ්චිත එකඟතාවයකට පැමිණිය යුතුයි. එසේ නොමැතිව අරකට ලක්ෂයි මේකට ලක්ෂ 2යි මේකට ලක්ෂ 10යි යනුවෙන් නීතිඥවරු විසින් විවිධ ප්‍රකාශ කිරීම වලට විවිධාකාරයට මුදල් ගසා කෑම වලට ලක්වීම වැළැක්වීමේ ක්‍රමය තමයි ඒ නීතිඥවරයාගෙන් එය කල්ැතු ආසා දැනගෙන නඩුවේ කටයුතු ඔහුට බාර දීම. ඒ අනුව අදට මෙපමණයි මීළඟ දිනේ නීති යෙදෙන ආකාරය එනම් සිවිල් නීති සහ අපරාධ නීති පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කරේ. අසා සිටි ඔබ සැමට ස්තුතියි. ඔබට මෙම වීඩියෝ ප්‍රයෝජනවත් වූවා නම් ලයික් බටන් එක සහ සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරන්න.